සුබ දවසක්. අද වීඩියෝ එකේ කතා කරන්නේ database management system වල question number 3. මේක කියන්නේ රාජපක්ෂ ග්‍රොසරි ස්ටෝර් එකේ ඕනර් ඩිසයිඩ් කරනවා day to day business easy කරගන්න software එකක් හදන්න. මේක පැවරෙන්නේ software developer company එකට කියනවා create software database එකක් හදලා දෙන්න කියලා. Use Rajapaksha DB for the name in the database. Draw an ER diagram. Rajapaksha DB කියන database එක ER diagram වලින් තමයි හදන්න තියෙන්නේ. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ workbench එක. workbench එක ඕපන් කරගත්තට පස්සේ උඩ ෆයිල් වලට ගිහින් new model වලට යනවා. අපි මොඩල් එකක් හදාගත්තා. ඒකේ මෙතන mydb කියන තැන ඩබල් ක්ලික් කරපුවාම database එකේ නම දෙන්න එනවා. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා add diagram කියලා. ඒක ඩබල් ක්ලික් කරපුවාම අපිට diagram එකක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපිට දැන් table ටික හදාගන්න ඕනේ. table එකක් add කරගන්න මෙතන තියෙනවා calendar එක වගේ icon එකක්. ඒක ක්ලික් කරපුවාම අපිට table එකක් ගත්තා. මේ table එක ඩබල් ක්ලික් කරලා අපිට table එක වෙනස් කරගන්න පුළුවන්. මෙතෙන්ට අපි table name එක දෙමු. customer table එක තමයි අපි හදන්න යන්නේ. මෙතෙන් ඩබල් ක්ලික් කරලා අපිට data ඇතුළත් කරගත්ත හැකි. හරි අපි customer table එක හදාගෙන ඉවරයි දැන්. අපි දැන් product table එක හදමු. හරි අපි දැන් product table එකත් හදලා ඉවරයි. දැන් brand table එක හදාගමු.
හරි අපි දැන් බ්‍රෑන්ඩ් ටේබල් එකත් හදලා ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නෙන් කියන්නේ කස්ටමර්ලට අයිටම් ගොඩක් මිලදී ගන්න පුළුවන්. ඒ මිලදී ගන්න අයිටම් ඩේටාබේස් එකේ රෙකෝඩ් වෙන්න ඕන කියලා ඕන හිතනවා. using the ER diagram මේකට ER diagram එක use කරගන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ tables අතර relation add කරන එක තමයි මේ තුන්වෙනි ප්‍රශ්නෙන් කියන්නේ. customer product table එක අතර relationship එක ගත්තොත් එක customer කෙනෙක්ට product ගොඩක් buy කරන්න පුළුවන්. එක product එකක් customer ලා ගොඩක් buy කරනවා. ඒ හින්දා මේ table දෙක අතර relationship එක එන්නේ many to many relationship එකක්. men to men relationship එකක් දාපු ගාම table එකක් create වෙනවනේ. men to many relationship දාන්න බෑ. one to many relationship තමයි දාන්න පුළුවන්. අපි දැන් බලමු product table එකයි brand table එකයි අතර bracket එකක්. product table එකයි brand table එකයි අතර relationship එක බලමු. එක brand එකකට product ගොඩක් තියෙනවා. product එකකට brand ගොඩක් කියන්නේ මේ brand එකේ product ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් මේ product එකට brand ගොඩක් තියෙන විදිහක් නෑ. එක product එකකට brand ගොඩක් තියෙන විදිහක් නෑ. ඉතින් one to many relationship එකක් තමයි එන්නේ. හරි අපි දැන් මේ table එක relationship add කරන් ඉවරයි. මේක දැන් අපි HDA එකනොත් open කරගන්න පුළුවන් විදිහට හදාගමු. මෙතෙන් database කියන icon එක ගාවට ගිහින් click කරපුවාම ඒකේ forward engine එක තියෙනවා. ඒක click කරමු. කියන්නේ ඉවන්නේ දීගෙන යනවා. අපිට මෙතන ඉල්ලනවා workbench එකට දා password එක අපේ. ඒක අපි enter කරලා next දීගෙන යනවා හැමෝටම. ඊට මෙතන close button එක close කරලා අපි HDA එකට ගිහිල්ලා මෙතන reload icon එක කරපුවාම අපිට රාජපක්ෂ DB කියලා database එකක් create වෙලා තියෙනවා. customer brand අලුතෙන් හැදුණු අපේ customer has product table එක ඒ වගේම තියෙනවා.